ශ්‍රී ලාංකීය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ලංකාවේ නාවික හමුදාවේ මරීන් කෝ එක තමයි මේ ඔබට දිස්වන්නේ. ඔවුන් දිවිපිදීමෙන් අපිට 3 දෙනෙක් නැති වුණා මේ මිෂන් එකේදී. 21 දෙනෙක් ආවා. දැන් ඉතුරුලා ඉන්නේ 18 දෙනයි. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ අදිෂ්ඨානය නිසා අපිට මේ නේවල් බේස් එක අත්පත් කරගන්න පුළුවන් වුණා. මේ අවස්ථාවේදී මේ ඔබට දිස්වන්නේ අපගේ මරීන් කෝ 18 දෙනා ඉතුරු සීල්ස් 18 දෙනා ඔවුන්ට මෙඩල් ප්‍රදාන උත්සවයේ ලබා දෙන අවස්ථාවේ මේ ඉන්නේ කාබෝ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය සහ ඔහු කැපවීමෙන් වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබේ මරීන් කෝපේ ලබා දුන් සහයෝගයට රණශූර මේ ඉන්නේ අෂාන් ෆර්නැන්ඩෝ ඔහුගේ ඇග්‍රෙසිව් වෙපන්ස් සහ මේ අවස්ථාවේදී අපිට අපේ සතුරු ආවේග වලට ප්‍රහාර දියත් කිරීමට ප්‍රධාන වශයෙන්ම සහාය වුණේ අෂාන් රණශූර මේ ඉන්නේ ප්‍රමෝද් දමරසිංහ ඔහු තමයි මේකේ සම්පූර්ණයෙන්ම ටැක්ටිකල්ස් පැත්ත බාර හිටියේ ඔහුට ඒ වෙනුවෙන් වීර විභූෂණ පදකම ඊට පස්සේ අරවින්ද මහරම්බේ මාර්ග සම්බන්ධයෙන් විශේෂ මුහුදුද නැත්නම් ගොඩබිම්ද එහෙම අදාළත් නැහැ මාර්ග සම්බන්ධයෙන් රණශූර යෂාන් මලික් ඔහු තමයි මේ ටීම් එකේ මම හිතන්නේ ආරම්භයේ සිටම සිටියේ මේ මරීන් කෝ එකේ ජයග්‍රහණ උත්සවයේ ඔහුගේ සහභාගීත්වය අනිවාර්යයෙන්ම අපිට වැදගත් වුණා රණශූර දිනේ ඩිසිල්වා සැටලයිට් සම්බන්ධ විශේෂඥ ඔහුගේ මම හිතන්නේ සැටලයිට් ෆෝනේ නැත්තම් අපිට මේ මිෂන් එක ජයග්‍රහණය කරගන්න හම්බෙන්නේ නැහැ ඒ සඳහා රණශූර මේ නිසුරු උදාර රණසිංහ මොහු තමයි අපේ විශිෂ්ට ගානේ ක්‍රියාශීලී අධ්‍යක්ීම් බහුල රණශූර ඔහු ඇත්තටම ස්පෙෂල් ෆෝසස් සිටිය අවුරුදු 4ක් ලොංග් රේන්ජ් රෙකි පෙට්‍රල් එකේ ඊට පස්සේ තමයි නේවි එකට බැඳුනේ ඔහුට පරම වීර විභූෂණ ජයංග ජතුමාල් මොහු තමයි සයිලන්ට් කිලර් ඔහු වැඩි කතා කරන්නේ නැහැ හැබැයි මද සිනහා පමණයි ඔහුගේ සිනාවෙන් පමණක් 13 දෙනෙක් එකපාර මල්ලා දෙනවා හරිද ඔය සිනාවට රැවටෙන්න එපා රණශූර ඊට පස්සේ අසංග ශිලන්ත ධර්මයෙන් ගැටළු විසඳන්නේ ඔහුගේ ධර්ම බලයෙන් අපිට මම හිතන්නේ ආරක්ෂාව සැලසුවා මම හිතන්නේ අපිට බල්ලෙක්ගෙන් උදව් ලැබුණා ඒක පවා අපිට මම හිතන්නේ මේ දේව කරුණාව දෙන්නේ රණශූර ලෙනාඩ් බණ්ඩිනායක ඉතාමත් පළපුරුදු ක්‍රීඩකයෙක් අපේ මේ මරීන් කෝ එකේ ඔහුගේ සැලසුම් සහගත භාවය තමයි අපිට මේ අවස්ථාවේදී වැදගත් උනේ ඔහුට රණශූර සෙලුට් ශ්‍යාන් රත්නායක මොහු මෙහෙම හිටියට මූට සැටලයිට් ෆෝන් නැතිලා මේ අවස්ථාවේදී මේ ජයග්‍රහණය සඳහා ඔහු සැටලයිට් මාධ්‍යයෙන් සහ ආර්ථිකමය වශයෙන් අපිට සියලුම පුරප්පාඩු සපුරලා අපේ සියලුම උපකරණ ලබා ගැනීමට සහභාගී දුන්නා රණශූර ටෙක්නිකල් දිදුල ආයෂ්මන්ත මොහු තමයි අපේ ඉන්න තාක්ෂණික මොළය මොහු ඇත්තටම පොරුන්ගේ බෝම්බයක් ඔවුන් වෙනුවෙන් පුපුරන ආකාරයට සැකසුවා. අන්තිමට ඔවුන් අපිට තමයි ඒක එව්වේ. අන්තිමට ඒක එතන පිපුරුවා. ඔවුන්ට තාම හොයාගන්න බෑ මොකක්ද උනේ කියලා. රණශූර ශියාන් රොඩ්ඩි මොහු ගැන කියන්න දේවල් ගොඩක් තියෙනවා ඉඳගෙන එහෙම ඉන්න තරගේ ඉඳලා ලෑස්ති මොහු තමයි මම හිතන්නේ අපිට පිරිමි පාර්ශවයෙන් කිසිම හානියක් ලැබෙන්නේ නැති වෙන අපේ මරීන් කෝ එකට පිරිමි පාර්ශවයෙන් කිසිම හානියක් ලැබෙන්නේ නැති මොහු සර්විස් එක මූ අන්ඩර්ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් යන්නේ හරිද ආරක්ෂක හේතුමත් කියන්න වෙන්නේ නැහැ රණශූර ඊට පස්සේ ආස්ලි මිරා ජන්සා මොහු තමයි ඇසසින්ස් ක්‍රීඩ් කියලා ගේම් එකක් පවා දෙනවා ඒකේ ඔව් අමාරුයි දාලා මොහු ඇත්තම මරීන් කෝ එකට ආවට පස්සේ තමයි අපිට උපරිම සේවය ලබා දුන්නේ. ඔව්ගේ මේ මහපට ඇඟිල්ලෙන් පමණක් 19 දෙනෙක් එකපාරට සාධනය කරලා දෙනවා. කොටි 19ක්. පරම වීර විභූෂණ. ධනංජය ලක්රුවන්
ඔහු අපේ මිෂන් එක Facebook එකේ ලබා දීමට ප්‍රධාන වශයෙන් තප්පර තියෙන්දියට දැන් ආවා දැන් බිම තව කඳුවල් කෑල්ලක් තිබ්බා ඒක දාගුණා මාර ගොම්බෙට්ට තිබ්බේ ඔහු තමයි මීඩියා අතින් අපිට කමියුනිකේෂන් ඩිවිෂන් රණශූර last but not least සෆ්රාන් සිංහවංශ අපේ මොලේ මෙයා තමයි මේ මිෂන් එක සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කිරීම සඳහා අපිට වග කියන්න ඕනේ මෙයා තමයි මෙයාගේ ප්ලෑන් එක ඔව් භාෂා පරිවාරක අපි පරිවර්තක රණශූර මේ අපිට දිස්සන්නේ ජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවේ ස්පෙෂල් ෆෝසස් ප්‍රවීණ අනේ මංග ප්‍රවීන්ට මතක් තිබුණේ මට මීඩියා ඔව් මේ ඉන්නේ ප්‍රවීන් දාසේන ඔව් අපේ වලගායේ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළේ ඇත්තරම මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළා මම හිතන්නේ හැබැයි මාධ්‍යයට කිසිම තොරතුරක් දුන්නේ නැහැ කටින් විතරයි මම හිතන්නේ උනාට කටින් සෑහෙන සපෝට් එකක් දුන්නා අපිට මොරාල් එක අප් කරන්න අපිට ලොකු සපෝට් එකක් දුන්නා මාධ්‍යට නම් මුකුත් කිව්වේ නැහැ මම හිතන්නේ මේ ඉතින් ඔහුට මේ අවස්ථාවේදී පරම වීර විභූෂණ පණ්ඩිත් ලංකා වීර දැන් දෙමුනේ ඔව් ඒ සම්මානය අපට ලබා දෙනවා හරි මූල පේන්න ඕකේ බෝල් මේ අවස්ථාවේදී ජයග්‍රාහී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්පෙෂල් සීල්ස් කමිටුව මේ ජයග්‍රාහී කමිටුව නැවතත් තමන්ගේ ගම රට බලා පිටත් වෙන අවස්ථාව මේ දිස්සන්නේ කොඩිය ගැව්වා බල්ලගේ ඒ බල්ල කොකෝ බල්ල අරගෙන බල්ල මේ මිෂන් එක අපි මේ සාර්ථක කරගත්තේ නිලාවැලි වෙරළ ආශ්‍රිතව තිබ්බ අපේ මුහුදු බට කණ්ඩායමකගේ නේවල් බේස් එකක් සතුරු ආක්‍රමණ වලින් මුදවා ගැනීම. විසාගන් You're going to give me anything? විසාගන් අපිට විසාගන්න විසුණා. No, I am the spy now. So Spy. He's you should not. විසාගන් is a spy. Yeah. හොඳට බලාගන්න.